මේ හරි දැන් අපිට යන්න තියෙන්නේ දිගන පාස් කරගෙන තෙල් දෙනියට ගිහිල්ලා එතනින් උඩුදුම්බර පාර තියෙන්නේ. ඒ පාර දිගේ ගිහිල්ලා පාලමුඩින් ඉස්සරහට යනකොට ඕ මේ දැන් ඔයා හරියටම දන්නවද යන ලොකේෂන් එක? මොනවදනේ කියන්නේ? අපි පුංචිලා ගෙදර මම දන්නවද? හරි. දැන් ඔය ගමට කියන නම දන්නවනේ. ඒක Google Maps වල ගහලා ඒක බලාගෙන අපි යන්. ගමට ගියාට පස්සේ තව පාරවල් දන්නවනේ. එතනින් එහාට වට ප්‍රශ්නයක් එන්නේ නෑනේ. ගමටම යන්න ඕනේ නෑ. මගට ගියාම මට පාර මතක් වෙන මොකෝ මේ මන් දන්නේ නැති පාරක් ඈ. හරි මේ ලොකේෂන් හරියට දාගෙන යන්න ඕන තැන හරියටම බලා ගන්නකෝ. බලන්නකෝ අර පාරේ ඉන්න බල්ලෝ. අර පාර මැද ඉන්නේ. මන්නම් තේරෙන්නේ නැහැ. අර පාර මැද හොඳට නිදාගෙන ඉන්නවා. ඇයි මෙරේ අර පාරෙන් අයින් වෙලා නිදා ගන්න? නේද? අපිට නත්තනවා කියනවද උන්ට? මොනවද? පාර අයින් නිදා ගන්න කියලා. හරි මේ මේ අංකෝ ඉස්සරහට තාම මේක යන්න තියෙනවා. මෙතනින් දාන්න ඔවිනොවි පොඩක් අර පැත්තට නෙවෙයි. යෝකෝ අපිට දාලා. මේ අපේ මේ පුංචිලා ගෙවල් ගාව ඉස්සරහා මේ අඹ ගහක් තිබ්බා. ඒ අඹ ගහ ළඟින් තමයි යන්න ඕනේ. එතකොට එතන ඇල පාරක් තිබ්බා. ඒ ඇල පාර පාස් කරපු ගමන් තිබ්බා මේ පන්සලක්. ඒ පන්සල වම් අත පැත්තේ තමයි තිබ්බේ. ඒක පාස් කරාම තියෙනවා පොඩි ඉස්කෝලයක්. මේ ගමේ ඉස්කෝලේ ඉතින්. ඒකට තමයි ගමේ ළමයි ඔක්කොම මේ යන්නේ. මට පේන්නේ දාලා පුංචිලා ගෙදරට වඩා දැන් 10 පාරක් විතර අපි ඇහෙට මෙහෙට ගියා. නෑ ඔයා දන්නේ නෑනේ. මං කියන විදිහට යන්කෝ මම මේ ලොකේෂන් එකත් බලන් යන්නේ අනික පාර වලදී කියලා. අනික මේ ලොකේෂන් එකට වඩා මට මේ මම දන්නවත් එක පාර. යන්කෝ මේ හැබැයි ඉස්සර නිකන් අර වගේ එකක් මං තිබ්බේ නැහැ මේ පැත්තේ. මේ චුටයින් වොමිනෝල් මේ පැත්තට දාලා යන්කෝ. නෑ පොඩයින් අර පැත්තට දාන්නකෝ මේ පැත්තට මේ පොඩයින් වෙන මේ පාරට දාමුද? චුටයින් තාම ඉස්සරහට ගියාම මේ තව පාරක් තියෙනවා. මේ මෙතනින් යන්කෝ මේ පාරට දාන්න මේ පාරට. මං කියනවාට දාන්නකෝනේ. හරි යන්කෝ. ඔයා ඉස්සරහින් දකුණට දාන්නකෝ. ඔය කොහෙද? කුණට දාන්න ඕනේ. අයිතෝ මමනේ පෙන්නුවේ. ඒකයි මම මේ කල්පනා කරේ. මේ ඔයාට හොඳටම ෂෝද මේ යන පාර හරි කියලා. දැන් මට මතකයි මේ පාරෙන් අපි 10 පාරක් විතර ගියා. අනේ ඔයා මට පාරවල් උගන්වන්න නේද? ඔයාට මේ ෂුවර් නෑ කියපු නිසා මම ලොකේෂන් එකක් දාගත්තා. ඔයා මේ මගෙන් අහනවා පාරවල් ගැන. මේ පාරේ තමයි යන්න තියෙන්නේ. ඔන්නෝම කෙලින් යන්කෝ. ඔව් පාර දන්නේ හින්දා තමයි මේ මැප් එක බලාගෙන යන්නේ. කොහොම හරි යනවනේ මැප් එකක් බලාගෙන හරි. යන්කෝම අම්මා කිව්වා පන්සල පාරේ කියලා දෙවෙනි පටුමකට තමයි හැරෙන්න ඕන කියලා. මම මේ පන්සල පාර හොයාගෙන යන්නේ. ඒතර හරි. මේ ඔයාට හොඳටම ෂුවර්ද මේ පාර හරි කියලා? නොකියුවට මටත් පොඩි සැකයක් තියෙනවා. මේ Google Map එකට වැරදුනක් දන්නේ නැහනේ. අපි මේ දැන් හරියට කොයි හරියට ඉන්නේ? හරි ඔයා කියපු පාර තමයි මේ යන්නේ. තව මීටර් 10 විතර ඔයා කියන විදිහට මෙන්න මේ හරිය විතර තියෙන්න ඕනේ. ඒ පොඩ ඔයාලා ඩ්‍රයිව් කරන වෙලාවට ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට හරි වයිෆ්ට හරි ලොකේෂන් දාලා මැප් එක නම් බලන්න කියන්න එපා. ඇයි කියලා අහන්න එපා. බලන්න දෙන්න එපා.